සුබ දවසක් ඔයාලා හැමෝටම ස්මාර්ට් ඉන්වෙස්ටර් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Valuable Finance PLC එක මගින් නිකුත් කරලා තියෙන right issue එකේ ඔයාලට වැදගත්ම වන දවස් ගැන. එතකොට මේ වීඩියෝ එක බලන ඔයා Valuable Finance PLC එක කියන්නේ මොන වගේ සමාගමක්ද කියලා දන්නේ නැති කෙනෙක් නම් මේ දකුණු පැත්තේ උඩින් පේන chip එක ක්ලික් කරලා මම මුලින් කරලා තියෙන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී මම මේ right issue එකේ date නිකුත් වීමට පෙර Valuable Finance PLC එක මගින් 2026 ජනවාරි 3 නිකුත් කරපු මේ right issue announcement එක ගැන වගේම company එක ගැන overview එකක්, major shareholders ලා කවුද, එයාලා dividends දීලා තියෙන්නේ කොහොමද කියන එක වගේම financial ratio කිහිපයක් අරගෙන විස්තර කතා කරලා තියෙනවා. ඒ වගේම right issue එකක් කියන්නේ මොකක්ද කියන එක වගේම ස්මාර්ට් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට මේ වගේ right issue එකකදී ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක වගේ දැනගත යුතු හැම දෙයක්ම විස්තරාත්මකව ඒ වීඩියෝ එකේදී මම කතා කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. ඊට අමතරව right issue එක ගැන වීඩියෝ කිහිපයක්ම මම මේ වෙනකොට කරලා තියෙනවා. ඒ වීඩියෝ වල link ටිකත් මම පහළ description එකේ දාලා තියන්නම්. මීට පෙර තිබ්බ right issue වල මොකද උනේ කියලා දැනගන්න කැමති අයට right issue එකේ announcement එක දාපු දවසේ ඉඳන් ඒ right issue එකෙන් ලැබුණු shares ordinary shares බවට පත්වීම දක්වා කොහොමද මේ දේවල් සිද්ධ වුනේ කියලා දැනගන්න ඕන අයට ඒ වීඩියෝ බලන්න පුළුවන්. හරි. දැන් right issue එකක් කියන්නේ මොකක්ද කියන එක සහ right issue එකකදී ආයෝජකයට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන ඔයාලට අදහසක් තියෙනවා කියලා හිතලා මම දැන් ඉදිරියට යන්නම්. තවමත් එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් මම මුලින් කිව්ව විදිහටම පහලින් මම link දාලා තියෙන වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට. ඊළඟට right issue dates ගැන Valuable Finance PLC එක විසින් 2026 මාර්තු 3 නිකුත් කරපු announcement එක ගැන කතා කරමු. general meeting එක තියෙන දවස 2026 මාර්තු 26 කියලා තියෙනවා. ඒ කියන්නේ මේ meeting එකේදී ලැබෙන approval එකත් එක්ක තමයි මේ right issue එක මේ කියලා තියෙන විදියට වෙන්නේ. XR date එක 2026 මාර්තු 27 කියලා තියෙනවා. මේ XR date එක කියලා කියන්නේ right attach වෙන්නේ නැතුව trade වෙන පළවෙනි දවස. තවත් විදිහකට කිව්වොත් XR date එකේදී හරි ඊට පස්සේ හරි trade කරොත් ඔයාට right shares හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ XR date එකේදී හරි ඊට පස්සේ හරි ඔයා VFIN N කොටස් Valuable Finance එකේ සාමාන්‍ය කොටස් buy කරොත් ඔයාව right shares ලැබෙන්න සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ නිසා right shares හම්බෙන්න නම් XR date එකට පෙර 2026 මාර්තු 27ට පෙර කොටස් buy කරන්න ඕන. The record date and the date of provisional allotment 2026 මාර්තු 30 කියලා තියෙනවා. එතකොට මේ date එකේදී තමයි company එක විසින් එයාලගේ shareholder register එක බලලා මේ විදියට right shares ලැබෙන්න සුදුසු අය තීරණය කරන්නේ. ආයෝජකයෙක් විදියට මේ දවස ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. ඔයා XR date එකට පෙර දවසක කොටස් buy කරලා තියෙනවා නම් ඔයාලට right shares අනිවාර්යෙන්ම හම්බෙනවා. The date for direct deposit of right shares into shareholders CDS account 2026 අප්‍රේල් 6 කියලා තියෙනවා. ඒ කියන්නේ 2026 අප්‍රේල් 6 කියන දවසේදී තමයි right shares officially සුසුකම් ලැබලා තියෙන කොටස් හිමියන්ට එහෙමත් නැත්නම් XR date එකට පෙර buy කරලා තිබුණු කොටස් හිමියන්ට වෙන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට Valuable Finance PLC එකේ සාමාන්‍ය කොටස් ordinary shares වල කෝඩ් එක VFIN N කියලා ඔයාලා දන්නවා කියලා මම හිතනවා. ඉතින් මේ විදියට ඔයාගේ CDS account එකට ලැබෙන right shares වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න VFIN R විදියට තමයි නම් කරලා තියෙන්නේ. එතකොට මේ VFIN R shares ඔයාගේ portfolio එකේ පෙන්නයි මේ 2026 අප්‍රේල් 6 කියන දවසේදී. Date of dispatching of the provisional letter of allotment 2026 අප්‍රේල් 8 කියලා තියෙනවා.
ඔයාලට කොච්චර රයිට් ෂෙයාර්ස් බයි කරන්න පුළුවන්ද කියන එක නෝටිස් එකක් මගින් දැනුම් දෙන දවස. Date of commencement of trading of rights 2026 අප්‍රේල් 16 කියලා තියෙනවා. එතකොට මේ 2026 අප්‍රේල් 16 ඉඳන් ඔයාලට සාමාන්‍ය කොටස් VFIN N shares ට්‍රේඩ් කරන විදිහටම right shares එහෙමත් නැත්නම් VFIN R shares ට්‍රේඩ් කිරීම කරන්න පුළුවන්. දැන් ඔයාලට එන්න ඕන ප්‍රශ්නයක් තමයි කවද වෙනකන්ද මේ right shares ට්‍රේඩ් කිරීම කරන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔයාලට ලැබුණු right shares හරි ඔයා වෙන කෙනෙක්ගෙන් buy කරපු right shares හරි ඒ right shares කවදට ඉස්සෙල්ලාද ordinary shares විදියට හරව ගන්න ඕනි කියන එක සහ කොහොමද ඒ විදියට මාරු කර ගැනීම කරන්න කියන ප්‍රශ්න වලට උත්තර අපි ඊළඟට බලමු. ඒ වගේම අලුතින් කොටස් වෙළඳපොළට ආපු ආයෝජකයෝ මේ right shares trade කරද්දී වරද්ද ගන්න තැනක් ගැනත් මම ඉදිරියට කතා කරනවා. last date of renunciation 2026 අප්‍රේල් 23 කියලා තියෙනවා. ඒ කියන්නේ 2026 අප්‍රේල් 23 මාකට් එක ක්ලෝස් වෙනකන් ඔයාට මේ විදියට right shares trade කිරීම කරන්න පුළුවන්. 2026 අප්‍රේල් 23න් පස්සේ ඔයාලට ට්‍රේඩ් කරන්න බෑ. buy කරන්නවත් sell කරන්නවත් බෑ right shares. last date of acceptance of payment of rights මේ විදියට දීලා තියෙනවා 2026 අප්‍රේල් 28 කියලා. right shares ordinary shares වලට හරව ගන්න පුළුවන් අවසාන දවස VFIN R shares VFIN N shares වලට හරව ගන්න තියෙන අවසාන දවස තමයි මේක. එහෙම හරවගත්තේ නැත්නම් ඒ right shares ඔයාගේ CDS account එකෙන් නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඒ නිසා ඔයාලට තියෙන්නේ 2026 අප්‍රේල් 28 කියන දවස හෝ ඊට ඉස්සෙල්ලා දවසක ඔයාගේ broker account එකට අවශ්‍ය සල්ලි ප්‍රමාණය දාලා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කියලා කියන්නේ ඔයාලා දන්නවනේ මේ right issue එකෙන් කොටසක් දෙන්නේ රුපියල් 72කට කියලා. ඒ නිසා ඔයා ගාව තියෙන VFIN R shares ප්‍රමාණය රුපියල් 72කින් ගුණ කරාම එන මුදල හැදෙන විදියට CDS account එකේ සල්ලි තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ප්‍රමාණය broker account එකට දාන්න. ඊට පස්සේ brokerට call එකක් හරි WhatsApp message එකක් හරි email එකක් හරි ඔයා මුලින් brokerව සම්බන්ධ කරගත්ත විදියකට කතා කරලා කියන්න මං ගාව Valuable Finance PLC right shares මෙච්චරක් තියෙනවා. ඒක මට ordinary shares කරලා දෙන්න කියලා. ඒ වගේම මේ විදියට රුපියල් 72ක් බැගින් එක කොටසකට දීලා ordinary shares වලට හරවගත්තේ නැති අයගේ right shares CDS account වලින් නැති වෙලා ගිහින් pool එකකට වැටෙනවා. එතකොට එහෙම pool එකකට වැටෙන right shares නැවත ඉල්ලන්න ආයෝජකයන්ට අවස්ථාවක් එනවා. ඒක යාළ විසින් announcement එකක් මගින් දැනුම් දෙනවා. එතකොට අපිට රුපියල් 72ක් බැගින් කොටස් සඳහා ගෙවින් කරලා ඒ විදියට නැවත right shares ඉල්ලන්න පුළුවන්. හැබැයි එතකොට අපි ඉල්ලන ප්‍රමාණයම හම්බෙන්නේ නැහැ. යම් අනුපාතයකට තමයි හම්බෙන්නේ. ඒ වගේම ඉතිරි මුදල් රීෆන්ඩ් වීමත් සිදු වෙනවා. ඒ වගේම සමහර අය නොදැනුවත්කම නිසා වරද්ද ගන්න අවස්ථාවක් තමයි දැන් right shares trade කරන්න හම්බෙන කාල සීමාවෙදී VFIN N shares විදියට කෝඩ් එක තියෙන ordinary shares සහ VFIN R shares විදියට තියෙන right shares කියන දෙකම මාකට් එක තුල trade වෙනවා. එතකොට අපි නිකන් උදාහරණයකට හිතමු VFIN R කොටසක් මේ මොහොතේදී රුපියල් 80කට ට්‍රේඩ් වෙනවා කියලා. ඒත් එක්කම VFIN N කොටසක් රුපියල් 100ක් ගානේ ට්‍රේඩ් වෙනවා. අපි උදාහරණයකට හිතමු එහෙම. එතකොට නොදන්න කෙනෙක් කරන්නේ මෙන්න මරු 80 ගානේ ගන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා හිතලා ටක් ගාලා ගන්නවා. හැබැයි එයාට සිද්ධ වෙනවා තව රුපියල් 72ක් ගානේ දීලා මේ right shares N shares වලට හරව ගන්න. එතකොට එයා කොටසක් සඳහා සම්පූර්ණ මුදල විදියට එයා ගත්ත රුපියල් 80 සහ ordinary shares එකක් විදියට හරව ගන්න යන රුපියල් 72ත් එක්ක රුපියල් 152ක මුදලක් දරන්න වෙනවා. අන්න ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම කොටස් වෙළඳපොළට අලුතින් ආපු අය. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එකේ අවසානයේට. ඉතින් ඔයාලා මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තියෙන අදහස් හෝ ප්‍රශ්න කමෙන්ට් එකක් දාලා තියන්න. ඊළඟ වීඩියෝ එකෙන්
අපි නැවත හමුවමු.